හෙලෝ එවරිවන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ curly hair එකක් තියෙන girl කෙනෙක් කොහොමද කොහේ හරි යනකොට ලස්සනට hair එක පේන විදියට curl එක තියාගෙන යන්නේ කියලා හරිම අඩු වේලක තියෙන hair cream එකක් පාවිච්චි කරලා. මම මේකට පාවිච්චි කරන්නේ Black Knight එකේ hair cream එක. මේක ගොඩාක් අඩු මිලකට ගන්න පුළුවන්. වෙළඳපොලේ රුපියල් 450කට වගේ ගොඩාක් ලොකු ක්‍රීම් එකක් ගන්න පුළුවන්. අපි බලමු දැන්. එකටම මම මේ විදියට දෙති ලොකු මනාවක් අරගෙන මගේ කොණ්ඩේ කෙට් ටික හොඳට කඩා ගන්නවා. කොණ්ඩේ කෙට කන්නකොට මම කොණ්ඩේ මේ විදියට වෙන් කරලා කොටස් විදියට තමයි ගැට කටන්නේ. මේකෙදි කොණ්ඩේ ගැට කරනකොට එකටම කොණ්ඩේ උඩින් අල්ලගෙන ඊට පස්සේ පාරට පනාවෙන් මෙන්න මේ විදියට ගැට ගන්නවා. එතකොට පොඩ්ඩක්වත් කොණ්ඩේ ගැට ටික කොණ්ඩේ යන්නේ අනිවාර්යෙන්ම ඔයාලා කොණ්ඩේ පීනනකොට මේ වගේ දැති ලොකු පනාවක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එතකොට කොණ්ඩේ ඇත්තටම යන එක ගොඩාක් අඩු වෙනවා. කොණ්ඩේ කැටෙන එක අඩු වෙනවා. හීනි පනාව වලින් පීනනට වඩා. මේ විදියට මම දැන් මගේ කොණ්ඩේ සේරම කෙටි කරලා ඉවරයි. දැන් මම කරන්න යන්නේ මගේ කොණ්ඩේ හොඳට මේ විදියට වතුරෙන් තෙත් කරගෙන එන එක. මම මේ කොණ්ඩේ හොඳට වතුරෙන් තෙත් කරලා තියෙන්නේ. වතුර චුට්ටක් ගාලා කොණ්ඩේ මේ විදියට තෙත් කරගන්න අනිවාර්යෙන්ම. මේ විදියට කොණ්ඩෙන් වතුරෙන් තෙත් කරගත්තයින් පස්සේ තමයි hair cream එක යූස් කරන්න පුළුවන් වෙන්නේ. මම මේකට යූස් කරන්නේ Black Knight එකේ තියෙන මෙන්න මේ hair cream එක. මේ hair cream එක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 480කට. මේකෙන් චුට්ටක් ඇඟිලි තුඩු වලට අරගෙන මේ විදිහට මගේ කොණ්ඩේ ගානවා. චුට්ටක් ඇඟිලි තුඩු වලට අරගෙන. මේ විදිහට හොඳට කොණ්ඩේ අරගෙන හොඳට කොණ්ඩේ අත ගන්නවා. චුට්ටක් අරගෙන මේක ගොඩාක් යනකොට හොඳට කොණ්ඩේ දෙමන් ඉන්න. ගොඩාක් ගන්නකොට නිකන් තෙල් වැඩිපුර වගේ දැනෙනවා. ඒකට මූණට ගොඩක් ඔයිලි ස්කින් එකක් ඔයිල් ලුක් එකක් එන හින්දා පොඩ්ඩක් මේ ක්‍රීම් එකෙන් ගන්න ඕනේ. හොඳට වතුර ගාගෙන ඉන්න. ඔයාලා නාලා මේක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේ විදිහට ක්‍රීම් එක හොඳට ඇප්ලයි කරගෙන මම කොණ්ඩේ පුරවනවා. මේ විදිහට මම එයා ක්‍රීම් එක ඇප්ලයි කරගත්තයින් පස්සේ අර දෙති ලොකු පනාම අරගෙන හීනියට මේ විදිහට පීර ගන්නවා. පීර අරගෙන ආයේ මේ විදිහට අතින් මේව කරලා අනිත් කොණ්ඩේ කොටස් වලත් මම මේ ක්‍රීම් එක ඇප්ලයි කරගන්නවා. හොඳට ඇප්ලයි කරගන්නවා.
දැන් මම මගේ මුළු කොණ්ඩෙම වගේ මේ ක්‍රීම් එක පුරලා ඉවරයි. ඊළඟ පියවර විදියට මම දැන් කරන්නේ මගේ කොණ්ඩේ හෙයාර් ඩ්‍රයර් එක අරගෙන හොඳට වේලා ගන්නවා. ඊට පස්සේ තමයි ලස්සනට කර්ල් එක තියෙන්නේ. මේක වෙලනකොට තමයි ලස්සනට කර්ල් එක පේන විදිහට තියෙන්නේ. මේ විදිහට කොණ්ඩේ හොඳට ක්‍රීම් එක අරගෙන මේ විදිහට ගුලියක් ගහලා මේ වගේ මම කරන විදිහට මේක කරන්න. ඊට පස්සේ අපි කොණ්ඩේ වේලමු. ඔය වගේ හොඳට මෙහෙම කොණ්ඩේ මිරික ගන්න ඕන හොඳට. ඊට පස්සේ කොණ්ඩේ වේලගෙන එමු. මම ආයෙ ඇවිල්ලා හෙයාර් ක්‍රීම් ගාව ප්‍රමාණය මදි වගේ හිතලා ආයෙ හෙයාර් ක්‍රීම් ටිකක් ගහගත්තා. ආයෙ මුළු කොණ්ඩෙම හෙයාර් ක්‍රීම් ටිකක් ගහගත්තා මදි වගේ කියලා හිතලා. කොණ්ඩේ වේල ගන්න කලින්. දැන් නම් හරි. ඊට පස්සේ මම මගේ කොණ්ඩේ මේ විදිහට හෙයාර් ඩ්‍රයර් එකෙන් හොඳට වේලා ගන්නවා. චුට්ටක් වැඩිපුර වෙලාවක් ඉතින් වේලා ගන්න ඕනේ කොණ්ඩේ. හොඳේ හෙයාර් ඩ්‍රයර් එකෙන් වේලා ගත්තන් පස්සේ මෙන්න මේ වගේ ලස්සනට කර්ල් එක තියෙනවා. මේක මීටත් වඩා හොඳට සෙට් වෙනවා ටිකක් වෙලා තියෙනකොට කොණ්ඩේ හොඳටම වෙලනකොට. මේ විදිහට මම හෙයාර් ඩ්‍රයර් එකෙන් වේලා ගත්තා. ඊට පස්සේ මම කියන්නම් කොහොමද කොණ්ඩේ පැත්තට දැම්මම අර ඉසිලා වගේ තියෙන්නේ කියලා. මේ විදිහට කොණ්ඩේට මේ විදිහට ළඟින් කොණ්ඩකට දෙකක් ගහගන්නවා. චූටි හෙයාර් පින් දෙකක් අරගෙන ගහගෙන එතකොට කොණ්ඩේ අර චුට්ටක් ඉස්සිලා වගේ අර පැත්තට දානවා නම් ඔයාලට කොණ්ඩෙන් කෑල්ලක් මේ චුට්ටක් අර ඉස්සිලා වගේ තියාගන්න පුළුවන් ඒ ක්‍රමය. ඔයාලට පේනවා ලස්සනට තියෙනවා දැන් කර්ලි ගතිය. ඔයාලා යනකොට ඔයාලට මේ විදිහට යන්න පුළුවන්.
ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා නම් මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඔයාලට පේනවා දැන් නම් කොණ්ඩේ කර්ල් එක ලස්සනට තියෙනවා. දැන් ටිකක් වෙලා ගියපු නිසා ලස්සනට දැන් වෙන වෙලා තියෙනවා.